අහස තදින් කළු කර තිබුණි. සීතල කන්ද වලව්ව පිහිටා තිබුණේ රබර් වතු යායකින් වට වූ හුදකලා බෑවුමකය. වැසි බින්දු රබර් කොළ මත වැටෙන ශබ්දය මුළු පරිසරයටම එක්කලේ අමුතුම බියකරු බවකි. මම වලව්වේ යකඩ ගේට්ටුව අසල මගේ වාහනය නතර කළෙමි. ගේට්ටුව විවෘත වන විට නිකුත් වූ හඬ නිහඬතාවය දෙබෑ කරමින් දෝංකාර දුන්නේය. මගේ බිරිඳ නිපුණි මෙලෝ හැරගොස් දැන් මාස 3කි. ඇගේ හදිසි වියෝව මගේ ජීවිතයට ගෙනාවේ විසඳාගත නොහැකි ප්‍රහේලිකාවකි. ඇය මියගියේ හදවතේ රෝගයකින් බව වෛද්‍යවරු පැවසු නමුත් ඇගේ දැස්වල අවසන් මොහොතේ තිබූ ඒ බිය මට අමතක කළ නොහැක. මම මෙහි පැමිණියේ ඇගේ මව එනම් දමයන්ති තනිවම සිටින නිසා ඇයව බලා ගැනීමටය. නමුත් මගේ සිතේ යටිපතුලේ තිබුණේ වෙනත් අරමුණකි. නිපුණිගේ මරණයට පෙර ඇය ලියූ අසම්පූර්ණ ලිපියක තිබූ වලව්වේ රහස කුමක්දයි සෙවීම මගේ අරමුණ විය. ලක්මල් එන්න ඇතුළට. හොද්දටම තෙමිලා. වලව්වේ යාලින්දේ ලාම්පු එළිය මැද දමයන්ති සිටගෙන සිටියාය. ඇය දෙස බලන ඕනෑම අයෙකුට ඇය 50 වන වියේ පසුවන්නේකයි සිටිය නොහැක. ඇය හැඳ සිටි තද කළු පැහැති සාරිය ඇගේ පෞරුෂය තවත් තේජවත් කළ අතර ඇගේ රුව තුල වූයේ කාලයට පවා මැකීමට නොහැකි වූ අමුතුම අබිරහස් බවකි. අම්මා මම ආවා. මම බෑගයේ පසිකින් තබමින් කීවෙමි. ඇය මා දෙස බැලුවේ මවකගේ සෙනෙහසට වඩා වැඩි යමක් කියවෙන බැල්මකිනි. ඒ බැල්ම තුල තිබුණේ මගේ ආත්මයම විනිවිද දකින තියුණු බවකි. ඇගේ දැස් මගේ දැස් සමග ගැටුණු ඒ මොහොතේ මට දැනුනේ මගේ හුස්ම පවා මොහොතකට නතර වූවාක් මෙනි. ඇය මා දෙස බලන ආකාරය තුල එක්තරා ආකාරයක බලකිරීමක් සහ ආධිපත්‍යයක් ගැබ්ව තිබුණි. එය සාමාන්‍ය නැන්දම්මා කෙනෙකුගේ පිළිගැනීමක් නොවන බව මට ඒ සැනින් වැටහුණි. පළමු රාත්‍රියම මට ගෙනාවේ නොසන්සුන් බවකි. වලව්වේ ලී පඩිපෙළවල් පෑගෙන විට නගන ශබ්දයත් ජනෙල් රෙදි අතරින් රිංගායන සීතල සුළංගත් මා වටා නොපෙනෙන සෙවණෙලි මවන බව මට දැනුනි. නිපුණි ජීවත් සිටියේදී කිසිදා වලව්වේ අතීතය ගැන කතා කළේ නැත. ඇය සෑම විටම උත්සාහ කළේ තම මවගෙන් මාව ඈත් කර තැබීමටය. දැන් මට එහි හේතුව වැටහෙමින් තිබේ. මධ්‍යම රාත්‍රිය පසු වී තිබුණි. මට පිපාසයක් දැනුණු බැවින් මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. පහළ මාලයට යන පඩිපෙළ අසලදී මට ඇසුණි ඊතා සියුම් කැඳරිල්ලකි. මම සෙමින් නිපුණිගේ පැරණි කාමරය දෙසට ගියෙමි. දොර මදක් විවෘතව තිබුණි. දමයන්ති නිපුණිගේ ඇඳ මත වාඩි වී සිටියාය. ඇය අතේ තිබුණේ පැරණි රූපයකි. ඇය තනිවම මුමුණමින් සිටියාය. ඔයා ගියේ එක හොඳයි දුවේ. නැත්තම් මේ පලිගැනීමේ බර දරා ගන්න ඔයාට බැරි වෙනවා. අතීතයේ කරපු පව්වලට වන්දි ගෙවන්න ඕන ලක්මාල්. මිසක් ඔයා නෙවෙයි. මම මේ වලව්වට මගේ හතුරාව ගෙන්නා ගත්තා. දැන් එයාට ආපහු යන්න පාරක් නැහැ. මගේ ඇඟ කිලිපොලා ගියේය. ඇය පවසන හතුරා මමද? මම ඇයට හෝ මෙම පවුලට කළ වරද කුමක්ද? දමයන්තිගේ හඬ තුල තිබුණේ මවකගේ ශෝකයට වඩා වෙඩියමක්. එය හරියට දශක ගණනාවක් පුරා තැම්පත් වූ වෛරයක් පිටටට ගලායීමක් වැනිය. ඇගේ හිසකෙස් ලිහි කරමතට වෙටී තිබූ අතර අඳුරු කාමරයේ ඉටිපන්දම් මෙළියෙන් ඇගේ සෙවණැල්ල බිත්තිය මත විශාලව පෙනුනි. එම දර්ශනය තුල එක්තරා ආකාරයක බීතියක් සහ අබිරහස් ආකර්ෂණයක් සැඟව තිබුණි. ඇය හදිසියෙම දොර දෙස බැලුවාය. මා සෙවණැල්ලක් මෙන් සැඟවුණද ඇය මා දුටු බව ඇගේ මුහුණේ ඇඳුණු මලානික සිනහවෙන් මට සහතික විය. ඒ සිනහව මගේ හදවතේ තැති ගැන්මක් චති කළේය. පසුදා රාත්‍රියේ වැස්ස තවත් දරුණු විය. විදුලිය විසන්දි වී මුළු වලවුම අඳුරේ ගිලී තිබුණි. මම මගේ කාමරේ තනිවම සිටියේදී දොරට තට්ටු කරන හඬක් ඇසුණි. දොර විවෘත කරන විට දමයන්ති එහි සිටියාය. ඇය හැඳ සිටි වස්ත්‍රයේ මෘදු බවත් ඇගෙන් වහනය වූ අමුතුම සඳුන් සුවඳත් මගේ කාමරේ වාතය බර කරන්නට විය. ලක්මල් මට බයයි. අකුණු ගහනකොට මේ වලව්වේ තනියම ඉන්න මට ශක්තියක් නැහැ.
ඔයාගේ තාත්තත් මේ වගේම වැස්ස දවසක තමයි මාව දාලා ගියේ. එදා ඒ කරපු ද්‍රෝහීකම මට අද වගේ මතකයි. ඇය මගේ ඇඳ අසලින් වාඩි වූවාය. අඳුරු කාමරයේ දැල්වුණු එකම ඉටිපන්ද මේලිය ඇගේ මුහුණේ රේඛා මත අපූරු රටා මවන්නට වියා. ඇය මගේ දැස දෙස කෙලින්ම බැලුවේ. මානසිකව මාව බැඳ දමන්නක් මෙනි. ඇය මගේ අතක් ස්පර්ශ කළාය. ඒ ස්පර්ශය තුළ තිබුණේ සීතලට වඩා වැඩි අමුතුම උණුසුමකි. මගේ හදගැස්ම වේගවත් වියා. මට ඇය ගැන දෙනුනේ බියක්ද නැතිනම් වෙනත් ආකර්ෂණයක්දයි මට වටාගත නොහැකි විය. ඔයා දන්නවද ලක්මාල්? ඔයාගේ පෙනුම හරියට ඔයාගේ තාත්තා වගේ. ඒ ඇස්, ඒ හැසිරීම් ඔයා දකිනකොට මට හිතෙන්නේ අතීතයේ ආයෙත් ඇවිත් කියලා. එයා මට ආදරේ කළා. ඒත් එයා මාව පාවිච්චි කළා විතරයි. දැන් මම හිතනවා ඔයත් ඒ වගේමද කියලා. එම මොහොතේ අප දෙදෙනාගේ සෙවණැලි බිත්තිය මත එකිනෙක පැටලී තිබුණේ. ඇය මගේ මනස මෝහනය කරමින් සිටියාය. ඇගේ වචන මා වටා නොපෙනෙන දැලක් වියමින් තිබුණේ. මට අවශ්‍ය වූයේ ඇයගෙන් ඈත්වීමටයි. නමුත් මගේ සිරුර ඇයට අවනතවන බවක් මට දැනුනි. ඇය මගේ මනස කෙමෙන් තම පාලනයට නතු කරගන්නා බව මට හැඟුණි. ඇගේ ස්වරය ඇතුළ තිබූ මෘදු බව පිටුපස සැඟවුණු මාරාන්තික අරමුණ මට පෙනුනේ නැත. පසුදා උදෑසන දමයන්ති ගෙවත්තට ගිය වෙලාවක මම ඇගේ පෞද්ගලික කාමරයට රිංගුවමි. මට අවශ්‍ය වූයේ සත්‍යය දැන ගැනීමටයි. ඇගේ පැරණි අල්මාරියක් පරීක්ෂා කිරීමේදී මට රහස් ලාච්චුවක් හමු වුණා. එහි තිබී හමු වූ ලියකියවිලි දුටු මගේ ලෝකයම නතර වූවක් මෙන් මට දැනුනේ. එහි තිබුණේ මගේ පියා සහ දමයන්තිගේ පියා අතර වූ පැරණි ව්‍යාපාරික ගිවිසුමකි. මීට වසර 30කට පෙර මගේ පියා ද්‍රෝහී ලෙස දමයන්තිගේ පවුලේ සියලු දේපල තමා සතු කරගෙන ඇති බවත්, එම කම්පනය නිසා දමයන්තිගේ පියා ජීවිතයෙන් සමුගෙන ඇති බවත් එහි ලියවි තිබුණේ. තවත් තැනක තිබුණේ මගේ පියාගේ සහ දමයන්තිගේ පැරණි ඡායාරූපයකි. ඔවුන් පෙම්වතුන් ලෙස සිටි බවත්, නමුත් මගේ පියා වත්පොහොසත්කම් සොයා වෙනත් කාන්තාවක සමග විවාහ වී දමයන්තිව අතහැර දමා ඇති බවත් මට වැටහුණි. දමයන්ති මගේ පියාට ලියූ අවසන් අනතුරු ඇගවීමේ ලිපිය එහි විය. මගේ සිතට මහත් බියක් දැනුනි. නිපුණි සමග මගේ විවාහය අහම්බයක් නොවේ. දමයන්ති තම දියණියව මට විවාහ කර දී ඇත්තේ ඇගේ පලිගැනීමේ සැලසුමේ කොටසක් ලෙසය. නිපුණි මියගියේත් මේ රහස දැනගත් නිසාද? නිපුණි මියගියේ නැති බවත්, ඇය මේ මනෝවෛද්‍යමය උගුලකට හසු වී ජීවිතයෙන් සමුගත් බවත් මට දැන් පැහැදිලිය. මම දමයන්ති දෙස බැලුවේ වෛරයෙන් මෙන්ම ඇය තුල වූ ඒ අద్භූත ආකර්ෂණයෙන් තවදුරටත් මෝහනය වෙමිනි. එදින රාත්‍රියේ දමයන්ති විශේෂ රාත්‍රී ආහාර වේලක් සූදානම් කර තිබුණාය. ඇය හැඳ සිටියේ තද රතු පැහැති සාරියකි. එය හරියට ලේවල පැහැයවැනිය. මේසය මත වයින් වීදුරු දෙකක් විය. ලක්මල්, ඔයා අද මගේ රහස් ලෝකයට එබිකම් කළා නේද? මම දැක්කා ඔයා මගේ කාමරයට යනවා. ඇය වයින් වීදුරුව තොලගාමින් ඉතා සංසුන්ව ඇසුවාය. ඇයි දමයන්ති, ඇයි ඔබ මට මේ දේ කළේ? නිපුණිව මේකට පාවිච්චි කළේ ඇයි? ඇය ඔබේම දියණිය නේද? මම වෙවුලන හඬින් ඇසුවමි. දමයන්ති මගේ අස්සලට පැමිණියාය. ඇය මගේ උරහිස මත දෑත් තබමින් මගේ මුහුණට ඇගේ මුහුණ ලං කළාය. ඇගේ දැස් තුල තිබුණේ ජයග්‍රාහී හැඟීමකි. ඇය මගේ කනට කර මිසේ කීවාය. නිපුණි මගේ දියණිය වුණත් ඇය ඔයාගේ පියාගේ ද්‍රෝහීකමේ සෙවණැල්ලක් විතරයි. මම ඇයව ඔයාට දුන්නේ ඔයාව මේ වලව්වට ගෙන්නලා මගේ පවුලට අහිමි වුණු ඒ ගෞරවය සහ දීපල නැවත ලබා ගන්න. නිපුණි සත්‍ය දැනගත්තා. ඇය දැනගත් අයගේ මුළු විවාහ ජීවිතයම බොරුවක් කියලා. ඒ මානසික බර ඇයට දරා ගන්න බැරි වුණා. ඇය නිහඬවම ජීවිතයෙන් සමුගත්තේ මගේ පලිගැනීමට මාවත විවර කරලා. මට ඕනේ නෑ ඔයාව මරන්න. මරණය කියන්නේ සැනසීමක්. මම ගල් ගැසුනෙමි. එතකොට දැන් ඔයාට ඕනේ මාව මොනව කරන්නද? ඇය මෘදු ලෙස සිනාසුනාය. මට ඕනේ ඔයා මේ වලව්වේ සිරකරුවෙක් වෙලා ජීවත් වෙනවා බලන්න. ඔයාගේ පියා මගේ ජීවිතය විනාශ කළා වගේ මම ඔයාගේ මනස විනාශ කරනවා. දැන් ඔයාට මේ වලව්වෙන් යන්න බෑ.
මම ඔයාගේ හැම සිතිවිල්ලක්ම මගේ පාලනයට අරගෙන ඉවරයි. බලන්න, ඔයාගේ අත් දැන් වෙවුලනවා. ඔයාට මගින් ඈතට යන්න හයියක් නැහැ. ඒ රාත්‍රිය ඊටමත් අඳුරු විය. ඇය සහ මාතර සිදුවේ මානසික සටනකි. ඇය මගේ සියලු සීමාවන් බිඳ දමමින් මාව ඇගේ වහලෙකු කරගෙන තිබුණේ. මට ඇය කෙරෙහි දැනුනේ බියමුසු භක්තියකි. ඇය මාව මෝහනීය කරමින් මගේ අතීතය මකා දමමින් සිටියාය. පසුදා උදෑසන මා අවදිවන විට මුළු වලව්වම සොහොන් පිටියක් මෙන් නිශ්ශබ්ද විය. දමයන්ති නිවසේ නොවිය. මගේ කොට්ටේ අසල ලියුම් කවරයක් සහ පැරණි යතුරක් තිබුණි. ලක්මාල්, මම මේ වලව්වෙන් පිටව යනවා. නමුත් මම ඔයාව මෙහි තනි කරන්නේ නැහැ. අතීතයේ සෙවණැලි හැමදාම ඔයා එක්ක ඉඳීවි. වලව්වේ සියලු උප්පු තිරප්පු දෙන ඔයාගේ නමට. නමුත් ඒ දීපල එක්කම ඔයාගේ පියා කළ සියලු පාප කර්මවල බරත් ඔයාට උරුමයි. නිපුණිගේ ආත්මයත් මගේ වෛරයත් මේ බිත්ති අතර රැඳී තියේවි. මාව හොයන්න එපා. ඔයා දැන් මේ රන් කූඩුවේ සිරකරුවෙක්. ඔයාට මාව අමතක කරන්න බැරි වෙන විදිහට මම ඔයාගේ මනසට මගේ රූපය ඇතුල් කළා. මම වලව්වේ ආලින්දයට පැමිණියෙමි. වැස්ස නතර වී තිබුණද මීදුම තවමත් වතු යාය වසාගෙන තිබුණි. මා සතු දැන් මහා දීපලක් ඇත. නමුත් මම දැන් ජීවතුන් අතර සිටින මලකඳක් වැනිය. මට මගේ නිදහස අහිමි වියට. හැම මොහොතකම දමයන්තිගේ තියුණු දැස් මා දෙස බලා සිටින්නක් මෙන් මට දැනේ. ආපසු හැරී බලන විට වලව්වේ ඉහළ මාලේ ජනේලයකින් නිපුණිගේ හෝ දමයන්තිගේ සෙවණැල්ලක් තවමත් මට ආරාධනා කරනවාක් මෙන් මට දැනුනේ. ඒ සෙවණැලි මාව මරණය දක්වාම ලුහුබඳිනු ඇත. මම මගේම පියාගේ වැරදිවලට වන්දි ගෙවන අවසානයක් නැති අඳුරු නාට්‍යයක ප්‍රධාන නළුවා වී සිටිමි. වලව්වේ දොරවල් වැසී ගියද මගේ මනසේ දොරවල් කිසිදා විවෘත නොවනසේ දමයන්ති විසින් වසා දමා තිබුණි.